අදනම් කාලෙකින් වර්ල්ඩ් එකක් ආවා අම්බෝ අපි මුලින්ම අපේ බේසික්ස් ටික කරගමුකෝ පොඩ්ඩක් ඉන්න මොකක්ද මේ යෝ මේ අහස උඩ what the fuck යෝ ඒක හොව් ඔයාලා බලන්න ඇති මොකක්ද මේ විකාරී කියලා ඔව් ඔයාලා හරි මේ තියෙන්නේ පාවන රූපතක් මේක නැචුරලි තමයි මේ සීඩ් එකේ ස්පෝන් වෙලා තින්නේ අපි ස්පෝන් වෙන තැන මේ වගේ ලොකු අයිලන්ඩ් එකක්. ඉතින් අද මම කරන්න යන්නේ මේ අයිලන්ඩ් එකේ දවස් 10ක් සර්වයිව් වෙන්න. ඉතින් මේ දවස් 10 තුළත මට ගෝල් 3ක් තියෙනවා. එක තමයි කොහොම හරි කැතනදත් ලස්සන බේස් එකක් ගහන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ෆුල් අයන් ආමස් ගන්න ඕනේ. ඊට පස්සේ මොකක්ම හරි ෆාම් එකක් ගහන්න ඕනේ. එහෙනම් වීඩියෝ එකට යන්න. ස්පෝන් වෙච්ච ගමන් කරේ ළඟ තිබිච්ච ගහකට ගහප එක ළඟ තිබිච්ච කේව් එකට ගියා මොනවා හරි හම්බෙයි කියලා හිතාගෙන ස්කේල්ට කෙනෙක් හිටියා ඔව් එදා දවසේ ඉවර වෙනකන් කරේ අයිලන්ඩ් එකේ තිබිච්ච කෝල් අයන් වගේ දේවල් මයින් කරලා අයිලන්ඩ් එක ලයිට් අප් කරපු එක තිබිච්ච අයන් ඔක්කොම වගේ ස්මෙල්ට් කරා එදා දවසේ කාලේ කාප එක තමයි කරලා තින්නේ මොකද අපිට නිදි ගන්න කියලා බෙඩ් එකක් ගන්න ෂීප්ලා කෙනෙක්වත් ස්පොන් වෙලා තිබුණේ නැහැ සෝම්බිලා වගේක් එක්ක එන් ගේම් ෆයිට් එකක් දුන්නා එදා දවසේ ඉවර වෙද්දී ඔක්කොම අයන් 25ක් විතර ස්මෙල්ට් වෙලා තිබිච්ච නිසා අපේ වීඩියෝ ගෝල් එකෙන් එකක් ඉක්මනට කරගන්න පුළුවන් වුණා ඒ තමයි ෆුල් අයන් නාමස් සෙට් එක ඉතින් දෙවනි දවසෙත් ලොකු දෙයක් කරලා තිබුණේ නැහැ මොකද නිකන් මූ වටේ යනවා වගේ පොඩි දේවල් ටිකක් කරලා තින්නේ හැබැයි ඊළඟ දවස නම් බේස් එක අයිලන්ඩ් එක උඩ හදන්න තීරණය කළා ඒ ටික පොඩ්ඩක් මයින් අවුට් කරගත්තා උඩට යන්න පාරකුත් හදුවා අයිලන්ඩ් එක ලස්සන කරන්න පුළුවන් හැමදේමක්ම කරා අපේ පාරට ස්ටේර්ස් ටිකකුත් දැම්මා උඩට වැටකුත් ගැහුවා මොකද මන් දන්නවා උතනින් මං කීයට හරි වැටෙනවා කියලා කාලේ ගෑවෙති කියලා මටම තේරිලා අපේ බේස් එක හදන්න පටන් ගත්තා බේස් එකට ඕන කරන ගස් ටික වැවෙනකම් චිකන් ෆාම් එකකුත් ගෙව්වා ඊළඟ දවසේ උදේම ටක් ගාලා බේස් එක හදන්න පටන් ගත්තා මොකද අපේ දවස් 10න් දැන්ට 6ක්ම ගිහිල්ලා ඉවරයි කණු ටික ගහලා ඉවරෙද්දී මෙන්න මෙහෙම තමයි පෙනුනේ දැන්ට නම් කැතයි බිත්තිය ගැවේ කොබල්ස්ටෝන් වලින් මොකද අර වගේ අඩු රිසෝසස් ටිකකින් ලොක හොඳ බේස් එකක් ගහන්න බැරි වෙන නිසා එතකොට ගස් ටිකත් කපාගෙන එද්දි තමයි දැක්කේ අපේ වොන්ඩරින් ට්‍රේඩර් මේ අවස්ථාවේදී අප අතරින් වෙන් වෙලා එනිවේස් ඒ අතරතුරදී බේස් එකේ සම්පූර්ණ ෆ්‍රේම් එකම ගහලා ඉවරයක් කරගන්න පුළුවන් වුණා වහල ගෙවෙත් ඕක් සැබ්ලලින්මයි සම්පූර්ණ බේස් එකම හදලා ඉවරයි දැන් වීඩියෝ එක ඉවරයක් කරන්න තමයි බැලුවේ ඊට කලින් අපේ ඇඳ මෙතනින් දාලා අපේ ෆර්නස් එකයි ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරගමු ඉතින් අන්තිම දවසේ මගේ බඩු ටිකක් චෙස්ට් එකකට දාලා ඉතින් මං හිතනවා ඔයාලා මෙච්චර වෙලා බැලුවා කියන්නේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔහොම තමයි අපේ බේස් එක තියෙන්නේ. ඉතින් දවස් 10 ඇතුළත ඔක්කොම වැඩ ටික කම්ප්ලීට් කරගත්තා. ඉතින් ලයික් කරලා නැත්නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම මේ වීඩියෝ එක කරේ නිකන් ආතල් එකකටත් වගේ. එහෙනම් අපි මෙතනින් පැනලා සීදී වෙනසගමු.